වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මම කියලා දෙන්නේ F22 rap tag හදන විදිහ. hello guys ඉතින් ගොඩක් සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක හදන්න යන්නේ F22 rap tag කියන RC jet tag. ඉතින් කරන පරිසරය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. අස්සල පරිසරයක ඉන්නේ මම දැන් ඉන්නේ තරංගම වැලේ. ඉතින් පට්ට ලස්සනයි මෙතන ඇත්තටම. ඉතින් මට පොඩ්ඩක් හදන වීඩියෝ එක ගන්න තැන පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා හිතනවා. මෙතන තාම මාර ලස්සනයි. පට්ට නිදහස්. ඉතින් ඇත්තටම මෙතන මාර ලස්සනයි. ඉතින් කියන්න තේරෙන්නේ නැහැ කොහොම හරි අපි වැඩේ පටන් ගමු. ඉක්මනට වීඩියෝ එක ගිහිල්ලා බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් සුපුරුදු පරිදි මම ඉතින් තමයි ප්ලේන් එක හදන්නේ. හදලා ආයේ මෙතනටම එනවා ප්ලේන් එක යවන්න. ඉතින් අපි දැන් වීඩියෝ එක ගිහිල්ලා බලමු කොහොමද මේක හදන්නේ කියලා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. Fuck myself, go fuck yourself, don't need no help, ayy. These bitches come and go and they don't see no well, damn. Keep your senorita, oops, I think. හරි යාළුවනේ ඉතින් මේ වීඩියෝ එකේ දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන විදිහට මම දැන් මේ ප්ලේන් එකේ කොටස් ටික එකතු කරගෙන යනවා. ඉතින් ඒ ටික ඔක්කොම හයි කරලා ඔයාට තියෙන අලෝ ගන්න. ඉතින් ප්ලේන් එකේ ප්ලෑන් එකේ PDF එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම් Google Drive එකට අප්ලෝඩ් කරලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් එතනින් ප්ලේන් එකේ ප්ලෑන් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් A4 papers වලට ඒක print out අරගෙන ඊට පස්සේ ඒ විදිහට ලොකු කොලයකට ඒක හදාගෙන ඒ විදිහට ඒ quality ඔක්කොම එකට අලෝ ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ KT board එක උඩින් තියලා structure එක කපා ගන්න. ඉතින් කපලා ඊට පස්සේ ඔය වීඩියෝ එකේ පෙන්වන විදිහට හැම කොටසක්ම හොඳට ඕගොල්ලෝ ගාව තියෙන මොකක් හරි ගම් එකකින් දැන් අපි නම් පාවිච්චි කරන්නේ glue gun එකනේ. glue gun එකෙන් හොඳට ඒ ටික අලෝ ගන්න. ඉතින් ප්ලෑන් එකේ PDF එක මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගොල්ලන්ට එහෙම නැත්නම් ඔයගොල්ලෝ වෙන જાතික ප්ලේන් එකක් හදුවත් ඔයගොල්ලන්ට පුළුවන් Google එකට ගිහිල්ලා ඒ ප්ලේන් එකේ නම එක ප්ලෑන් කියලා සර්ච් කරලා ඒ කියන්නේ දැන් මේක F22 Raptor model aircraft plan එක. ඒ විදිහට ඔයගොල්ලෝ පුළුවන් Google එකේ සර්ච් කරලා ඒ අදාළ PDF එක අරගෙන ඒක print out එක ගන්න ඔයගොල්ලෝ ඔය විදිහට structure එක හදාගන්න පුළුවන්.
හරියල්න ඉතින් මෙතනින් පස්සේ අපි ෆ්ලේන් එකේ මෝටර්ස් ටික හයි කරන්න තමයි යන්නේ. ඉතින් මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ බ්‍රෂ්ලස් මෝටර් එකක් KV 2300ක. ඉතින් මම මේකට ඇම්පියර් 20ක ESC එකක් පාවිච්චි කරනවා හොබි වින් ESC එකක්. ඉතින් ඔන්න ඔය විදිහට මම දැන් මෝටර් එක හයි කරගෙන තියෙනවා යකඩ බ්‍රැකට් එකකට. ඉතින් ඒක මම මේ විදිහට ගම් දාලා හයි කරගන්නවා ෆ්ලේන් එකට. ඉතින් ඊට පස්සේ මම මේකට සර්වෝ මෝටර්ස් හයි කරන්න ඕනේ අපේ මේ එලිවන්ස් වලට. එලිවේටර්ස් නෙමෙයි එලිවන්ස් වලට. ඉතින් ජෙට් එකේ පිටිපස්සේ පාවිච්චි වෙන්නේ හරවන්නයි ජෙට් එක උස්සන්නයි දෙකටම එකම ওই විදිහේ කොටස් දෙයක්. ඉතින් ඕවට ওই විදිහේ දැන් මම පුෂ් රොඩ් දෙයක් හයි කරගන්න පොඩි කොටස් දෙයක් හයි කරගන්න. ওই විදිහේ ප්ලාස්ටික් කෑලි ඔයගොල්ලෝ ගන්න නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් උකට පොඩි ලී කෑල්ලක් අයිස්ක්‍රීම් කෝටු කෑල්ලක් වගේ එකක් පාවිච්චි කරන්න. ඉතින් මම දැන් මේ කොටස් දෙකට යන දෙකක් දාලා හයි කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් මම මේකට සර්වෝ මෝටර් එකක් හයි කරනවා. ඉතින් සර්වෝ මෝටර් එකට පුෂ් රොඩ් එකක් දාලා තියෙන්නේ. පුෂ් රොඩ් එකක් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේකට යකඩ කම්බියක් පාවිච්චි කරන්න. ඉතින් යකඩ කම්බියක් නැත්නම් මොකක් හරි ස්පෝක් කම්බියක් හරි ඒවා එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔය විදිහට සර්වෝ මෝටර් එක ප්ලේන් එකේ බෝඩ් එකට තියලා ඔයගොල්ලන්ට පුළුවන් ගම් ගාලා අලෝ ගන්න. ඔය විදිහටම මේ පළවෙනි එකේ දෙවෙනි එකේ මේ කොටස් දෙකේ මේ විදිහට සර්වෝ මෝටර්ස් දෙකක් හයි කරගන්න ඕන ඔයගොල්ලෝ. හරි ඉතින් සර්වෝ මෝටර්ස් දෙක හයි කරාට පස්සේ දැන් මම ESC එක හයි කරනවා බ්‍රෂ්ලස් මෝටර් එකට. ඉතින් ඇම්පියර් ESC එකක් තමයි මම හයි කරන්නේ. ESC එක මේ විදිහට බෝඩ් එක ඇතුලෙන් දාලා අපි ෆ්ලේන් එකට තද කරලා හයි කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ග්ලූ ගන් එකෙන් ගම් ටිකක් දාලා ඔය විදිහට අලෝ ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ රිසීවර් එක හයි කරන්න ඕනේ. රිසීවර් එක හයි කරන්නේ පළවෙනි channel එකයි දෙවෙනි channel එකයි සර්වෝ මෝටර්ස් වලට. තුන්වෙනි channel එක හයි කරනවා ESC එකට. අපිට channels තුනයි මේ වලට ඕන වෙන්නේ. හරියල්න ඉතින් දැන් මේ තියෙන මම මේකට පාවිච්චි කරන බැටරි එක මේක 7.4 වෝල්ට් ඇම්පියර් 2.2 කියන්නේ මිලි ඇම්පියර් 2200ක ලිපෝ බැටරි එක. ඉතින් ඕක මම ඔය විදිහට කාඩ්බෝඩ් එක පොඩ්ඩක් උතා ගන්නවා මට ෆ්ලේන් එකට තදට හයි කරගන්න පහසු වෙන්න. ඉතින් ඔය විදිහේ බෝඩ් එක උතාගෙන මම ෆ්ලේන් එකේ හරියටම CG එක තියෙන තැන, ඒ කියන්නේ center of gravity ඕක තියෙන තැන, ඒ කියන්නේ ෆ්ලේන් එක බැලන්ස් වෙන තැන ඇත්තරම ෆ්ලේන් එක බැලන්ස් වෙන තැනින් මම ඕක හයි කරගන්නවා. හැබැයි ඇත්තරම ඔයගොල්ලෝ මේ ෆ්ලේන් එක ප්‍රායෝගිකව ෆ්ලයි කරන වෙලාවට පොඩ්ඩක් ඔය CG එකේ හැමයා කරලා වෙනස් කරගන්න වෙනවා. ඒ කියන්නේ සමහරවිට ෆ්ලේන් එක අන්බැලන්ස් වෙන වෙලාවල් තියෙනවා. ඉස්සරහ පැත්ත බරයි නැත්නම් පිටිපස්සට බරයි. ඒ වගේම ඒ වගේ වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් ওই බැටරි එක පොඩ්ඩක් ඉස්සරහට පස්සට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා තියෙන තැන ෆ්ලේන් එක හරියට බැලන්ස් කරගන්න.